ඔයාගේ ඊමේල් එකයි ඒකේ පාස්වර්ඩ් එකයි ඔයාලට අමතක නම් කොහොමද ගන්න කියලා දැන් මම මෙන්න මේ වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙනවා. මුලින්ම ඔයාගේ ෆෝන් එකේ Gmail කියලා ඇප් එකක් ඇති. අන්න ඒකට ලොග් වෙන්න. ඊට පස්සේ එහෙල කෙළවරේ ඇති පුංචි රවුමක් අන්න ඒක ඔයා ටච් කරගන්න. ඊට පස්සේ එතනින් ඔයා හදලා තියෙන Gmail ටික පෙන්වන්න ගන්නවා. ඊට පස්සේ පහළට ගියාම add another account කියලා එකක් තියෙනවා. අන්න ඒක ඔයා ටච් කරගන්න. ඊට පස්සේ මෙතන Google කියලා තියෙනවා. අන්න ඒක ඔයා ටච් කරගන්න. ඊට පස්සේ මෙතනින් ඔයාට forget email කියලා එකක් තියෙනවා පේනවා ඇති. forgot email කියලා එකක්. අන්න ඒක ඔයා ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ ඊමේල් හදලා තියෙන ෆෝන් නම්බර් එක මෙන්න මෙතෙන්ට දෙන්න ඕනේ. ෆෝන් නම්බර් එක මෙතෙන්ට දීලා next බටන් එක ඔබන්න. ඊට පස්සේ මෙතනින් ඔයාගේ first name එකයි surname එකයි මෙන්න මෙතනින් දෙන්න ඕනේ. දීලා next බටන් එක ටච් කරන්න. ඊට පස්සේ ඔයාගේ අර ෆෝන් නම්බර් එකට හදලා තියෙන Gmail ටික මෙතනින් මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ ඊමේල් එක උඩ ඔයා ටච් කරන්න. ඊට පස්සේ ඔයාට එතනින් පාස්වර්ඩ් එකක් දීලා මෙන්න මේ ඊමේල් එකට ලොග් වීමේ හැකියාව තියෙනවා. හරි එහෙනම් ඔයාටත් පුළුවන් ඔයාගේ ඊමේල් එක මෙන්න මේ විදිහට හොයාගෙන හදාගන්න. ඉතින් ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් රිප්ලයි කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ඒ වගේම තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අනිවාර්යෙන් මතක් කරනවා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඕල් දාලා තියාගන්න. එහෙනම් ගිහින් එන්න ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.